සුබ දවසක්. අලුත් මාසයක් ස්ටාර්ට් වෙලා තියෙනවා. අද නොවැම්බර් මාසේ පළවෙනිදා. නොවැම්බර් පළවෙනිදා කියන්නෙම මේ අවුරුද්දේ මාස 10ක් ගෙවිලා ඉවරයි. තව මාස 2යි. එතකොට 2025ත් ඉවරයි. 2025 ඉවරයි ටයිම් එක යනවා. මම හැමදාම කියන දෙයක් තමයි life is short. short life එක enjoy කරන්න නම් සල්ලි හොයන්න ඕන. සල්ලි හොයන්න ඕන. හැබැයි හොරකම් කරන්න බෑ. ඔබරු කියන්නේ නැතුව සල්ලි හොයන්න ඕන. සල්ලි හොයන්න තියෙන ජෙනුවින්ම වැඩක් තමයි මෙන්න මේ ඔන්ලයින් බිස්නස් කියන්නේ. ඔන්ලයින් බිස්නස් ගැන කතා කරද්දී අලුත් මාසේ අලුත් ස්ටාර්ට්අප් එකක් ගන්න ඕන. ගිය මාසවල කරපු දේවල් රිවිව් කරන්න ඕන. රිවිව් කරලා මේ මාසේ වැඩ පටන් ගන්න ඉස්සරින් අද මම මේ කියන දේවල් හරියට මොලෙන් තේරුම් ගන්න. මොලෙන් තේරුම් ගන්න යද්දී ඔයා අද මෙන්න මේ data ටික ඇනලයිස් කරන්න ඕන. ඔන්ලයින් බිස්නස් ගැන කතා කරද්දී ඔන්ලයින් බිස්නස් එක හෝ වේවා ඔෆ්ලයින් බිස්නස් එක හෝ වේවා එන විසිටර්ස්ලා ප්‍රමාණය. එහෙම නැත්නම් අපි කියන ඔන්ලයින් බිස්නස් එකේ ට්‍රැෆික් එක. ට්‍රැෆික් එක ගැන කතා කරද්දී last update report එක සැප්තැම්බර් මාස report එක එළියට ඇවිල්ලා තියෙනවා. ඒ report එක දිහා බැලුවට පස්සේ මෙන්න තියෙනවා රෑන්කින් එක. ඒ කියන්නේ වැඩිපුරම විසිට් කරන වෙබ්සයිට් වල රෑන්කින් එක. රෑන්කින් එක දිහා බැලුවට පස්සේ Google එකට මාසෙට විසිට් කරනවා බිලියන 97ක්. ඒක තමයි පළවෙනි ට්‍රැෆික් සෝස් එක. දෙවෙනි ට්‍රැෆික් සෝස් එක විදිහට තියෙන්නේ YouTube එක. ඒකට බිලියන 44යි. හොඳට මෙන්න මේ ෆිගර්ස් අයිඩෙන්ටිෆයි කරගන්න. සක්සස් වෙන්න ඕනේ නම් ෆිගර්ස් ගැන A to Z knowledge එකක් තියෙන්න ඕන. එතකොට පළවෙනි ට්‍රැෆික් සෝස් එක Google එක. Google එකට බිලියන 97ක් එනවා. ඒකෙන් භාගයක් තමයි දෙවෙනි ට්‍රැෆික් සෝස් එක YouTube එකට විසිට් කරන්න කියන දේත් ඔයා හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගෙන මේ ෆිගර්ස් ලිස්ට් එක පොඩ්ඩක් ඔයා රිෆර් කරන්න. ඔය ෆිගර්ස් ලිස්ට් එක රිෆර් කරනවා වගේම Google එක පළවෙනි ට්‍රැෆික් සෝස් එක නම් Google කියන මෙන්න මේ ට්‍රැෆික් සෝස් එක ගැන තවත් ඔයා හෙව්වට කමක් නැහැ. රයිට් මම සර්ච් කරලා බලනවා මෙන්න මේ Google එකේ මෙන්න මේ ඩේටාස් එක්කන් බැලුවොතින් ඉස්සර තිබුණේ බිලියන 8.5යි per day search volume එක. හැබැයි නමුත් දැන් ඇවිල්ලා බැලුවොතින් 2025 update figures බැලුවොතින් per day search volume එක බිලියන 16.4කට වැඩි වෙලා තියෙනවා. 2024 figures වලට වඩා දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා Google එකේ search volume. ඒ කියන්නේ Google එක ඇතුළට આવතන් අපි ඔයාලා ඕනම කෙනෙකුට success වෙන්න ගොඩක් lazy reason එක තමයි මෙන්න මේකට එන traffic volume එක. ඒ වගේම තමයි per day search volume එක. ලොකු search volume. ලොකු search volumes තියෙනවා නම් ඒ search volume ඇතුලේ success වෙන්න ඕනේ නම් අපි ඉස්සෙල්ලාම එන්න ඕන Google එකට. Google එක තමයි පළවෙනි traffic source එක. online business එකේ success වෙනවා නම් අපි use කරන්න ඕන පළවෙනි traffic source එක අනිවාර්යෙන්. එතකොට Google එකට එන්න ඕන. Google එකට ඇවිල්ලා ලොකු දේවල් මම අද කියන්නේ නැහැ. මොකද අද මාසේ අලුත් මාසයක්. අලුත් මාසේ මම keyword දෙකක් Google එකේ search කරනවා. මම හිතනවා ඒ keyword දෙක search කළොත් ඇති. Google එකට ඇවිල්ලා පළවෙනි keyword එක විදිහට මම search කරන්නේ how to find IP address. search කරන්නකෝ. search කරන්න. එතකොට තමයි එන්නේ පළවෙනියටම IP address එක හොයාගන්න පුළුවන් website එක එනවා. ඒ website එක මම අතාරිනවා. ඊට පස්සේ මම පල්ලෙහාට එනවා. එතනිනුත් IP address එක හොයන්න පුළුවන්. මෙතනිනුත් IP address එක හොයන්න පුළුවන්. ඕ වගේ උනොත් මම චුට්ටක් පල්ලෙහාට ඇවිල්ලා එක වෙබ්සයිට් එකක් ඕපන් කරනවා. රයිට්? එක වෙබ්සයිට් එකක් ඕපන් කරනවා. එහෙම නැත්නම් එක වෙබ් පේජ් එකක්. මෙන්න මේ වෙබ් පේජ් එකේ තියෙනවා IP address එක හොයාගන්න විදිය. IP address එක හොයාගන්න path එක තමයි දීලා තියෙන්නේ. පල්ලෙහාට ගිහිල්ලා බලන්න Windows වල Windows 10 වල phone වල IP address එක හොයාගන්න path එක මේකේ දීලා තියෙනවා. ඔෂ්ෂරයි ඕකේ දීලා තියෙන්නේ. මම කියවනේ උඩම තියෙන ඒවා මම ඇනලයිස් කරන්නෙත් නෑ. යට තියෙන පොඩි වෙබ්සයිට් එකක් තමයි මේ ටයිම් එකේදී මම එහෙම නැත්නම් වෙබ් පේජ් එකක් තමයි මම මේ ටයිම් එකේදී ඕපන් කරන්නේ. ඔය වෙබ් පේජ් එක ඔය විදිහට තියලා මම කියවනේ Google එකේ terms දෙකක් search කරනවායි කියලා. පළවෙනි term එක මම search කරා. ඒ term එක තමයි how to find IP address. දෙවෙනි term එක මම search කරනවා how to address an envelope. මෙන්න මේක මම search කරාට පස්සේ මේ රිසල්ට් එක මට ඇවිල්ලා තියෙනවනේ. ඒ රිසල්ට් එකේ තියෙන පළවෙනි එක ඕපන් කරන්නෙත් නෑ. රීසන් එකේ බ්‍රෑන්ඩඩ් එකක් නේ. USPS කියන්නේ බ්‍රෑන්ඩඩ් එහෙම නැත්නම් shipping company එකක්. ඒ නිසා මම චුට්ටක් ඒක පැත්තකින් තියලා
මේකේ තියෙන මෙන්න මේ unbranded මෙන්න මේ වෙබ් page එක open කරනවා. වෙබ් page එක මෙන්න තියෙනවා. මේකේ තියෙනවා envelope එක address එක කොහොමද ලියන්නේ කියන දේ ගැන පොඩි විස්තරයක් තියෙනවා. ඔයත් ගිහිල්ලා open කරලා බලන්නකෝ. මම කියවනේ figures ගැන clear idea එකක් තියෙන්න ඕන. Google එකේ search volume එක දවසට බිලියන 16.4යි. එතකොට මම keyword දෙකයි search කරේ. ඒ keyword දෙක ඇතුලේ මම website දෙකක් එහෙම නැත්නම් web pages දෙකක් open කරගත්තා. web pages දෙකක් open කරගත්තේ ඇයි? web pages දෙකක් open කරගත්තේ Google එකට එනවා නම් අපි එන්න ඕන මෙතනින් තමයි approach කරන්න ඕන. Google එක ඇතුලේ තියෙන බිලියන 16.4ක traffic portion එක capture කරන්න ඕනේ නම් තියෙන එකම option එක තමයි මෙන්න මේ විදියට web pages වලට ඒ traffic එක ගන්න එක තමයි කරන්න තියෙන්නේ. මේ විදියට මම ගන්නවා. පළවෙනියට open කරගත්ත එකේ IP address එක හොයන විදිහ තියෙනවනේ. Google එකට න්යාවේ ඊට පස්සේ මට කරන්න වෙන්නේ Google traffic analyze එකනේ. traffic analyze එක කරනවා. ඔන්න මේ website එකේ මේ web post එක create කරලා තියෙන දවස් ඉඳන් consistency traffic growth එකක් තියෙනවා. ගිය මාසේ ඔයාලට පේනවාද 174කින් traffic එක grow වෙලා තියෙනවා. figures හොඳට බලන්න. figures හොඳට බලන්න වගේන දෙවෙනි web page එකේ තියෙන්නේ මෙන්න මේ ලියුම් cover එක address එක type කරන විදිය. එහෙම නැත්නම් ලියන විදිය. ඒ ලියන විදිහේ තියෙන මේ web page එකේ traffic analyze එක කළොත් ඉතින් ඔයාලට පේනවා ඇති ළඟදී create කළා ඒකටත් මේ වෙද්දින් consistency traffic portion එක totally free right. Google traffic portion එක totally free තමයි මේ website වලට මේ ඇවිල්ලා තියෙන්නේ. website වලට ඇවිල්ලා තියෙනෝනේ traffic portion එක. ඇවිල්ලා තියෙන situation එක මම keyword දෙකයිනේ search කරේ. ඒ keyword දෙකම related වෙනවා මෙන්න මේ main keyword එකට. main keyword එක තමයි how to කියන keyword එක. how to කියන මෙන්න මේ main keyword එක වැඩිපුරම search කරන්නේ USA base. මෙන්න තියෙනවා figures. මේ figures එකෙන් තමයි යන්න ඕන. එතකොට මෙන්න මේ figures වල එහෙම නැත්නම් how to කියන main keyword එක මේ විදිහට search කරනවා නම් variation keyword මොනවාද කියලා බැලුවොතින් මෙන්න තියෙනවා keyword list එක. මෙන්න මේ keyword list එක දිහා බැලුවොතින් ඉතින් එක එක keyword තියෙනවා. ඔයාලට පේනවා ඉතින් how to screenshot on Mac එහෙම නැත්නම් මෙන්න මේ විදිහට එක එක ඒවා තියෙනවා. ඒකෙන් එක keyword එකක් තමයි මම මුලින්ම search කරේ. ඒ වගේම තමයි මෙන්න මේ full keyword list එකේ ගත්තට පස්සේ keyword මේ වෙද්දින් ලොකු ප්‍රමාණයක් තියෙනවා. කීයද තියෙන්නේ කියන්නේ මෙන්න මෙතන තියෙනවා. ඔතන තියෙන හැම keyword එකම ඔයා beginner කෙනෙක් විදියට approach කරනවා නම් use කරන්න බෑ. ඔයාට approach කරද්දී එහෙම නැත්නම් ඉස්සෙල්ලා මෙද්දින් ඔයාට use කරන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා keyword difficulty එක. මෙන්න මෙතන easy කියන category. ඒ කියන්නේ මෙන්න මෙතනින් easy කියන category filter කරනොත් ලස්සන keyword set එකක් තියෙනවා. ඔයා filter කරලා බලන්න ඒ keyword set එකේ trend එක බලන්න. trend එක ලස්සන trend එකක් තියෙන්නේ. ඒ විදිහේ keyword එකක් තමයි මම දෙවෙනියට search කරේ. එතකොටත් result එක analyze කළොත් ඒකටත් traffic එක ඇවිල්ලා තියෙනවා. ඉස්සෙල්ලා search කළේ මම full keyword list එකෙන් ඒකටත් traffic එක ඇවිල්ලා තියෙනවා. traffic එක ඇවිල්ලා තියෙනවා නම් Google එකේ මෙන්න මෙච්චර ලොකු search volume එකක් දවසට තියෙනවා නම් success වෙන්න ඕනේ නම් ඕන keyword එකක් ඔයාට use කරන්න පුළුවන්. මාසේ පළවෙනිදා අද මාසේ පළවෙනිදා විදිහට ඔයාට ලේසියෙන් සක්සස් වෙන්න පුළුවන් කැටගරිය එකක් තමයි මෙන්න මේ how to කියන කැටගරිය. ඔයාලා බැලුවට පස්සේ CPC එකත් $2.6.7යි. එතකොට මෙන්න මේ how to කියන කැටගරිය ඇතුලේ තියෙන variation keyword ටික අරගෙන ඒ variation keyword වලට related වෙන article ටික ඔයාට පුළුවන් වුණොතින් ඔයාගේ website එක ඇතුළට ගේන්න. මෙන්න මේ Google එකේ මෙන්න මේ traffic portion එකෙන් කොටසක් ඔයාගේ website එක ඇතුළටත් ගෙන්න ගන්න පුළුවන්. ඔයා මේ වෙද්දින් දන්නවා ඇති කියලා මම හිතනවා. ඔයා SL business hub එක, SL online bro, SL online bro academy එකත් එක්කන් ඉඳියා නම් තමන්ගේ කියලා blog එකක් කළොතින් ඒ blog එක monetize කරන්න පුළුවන්. එන traffic එකත් එක්කන් ad revenue එක ලොකුවටම earn කරන්න පුළුවන්. ඊට අමතරව affiliate, sponsor income එක ඒ වගේම තමයි selling income එක ඒ වගේ ලොකු income හදන්න පුළුවන් තමන්ගේ blog එකක් තිබුණොත් මං හිතනවා ඒ ගැන දන්නවා ඇති කියලා හිතනවා නම් Google එක ඇතුලේ වැඩ කරන්න ඕන. ඔයා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සක්සස් වෙන්න ඕනේ නම් Google එක ඇතුලේ ඉස්සෙල්ලම ඇවිල්ලා වැඩ කරන්න ඕන. Google එක ඇතුලේ වැඩ කරනවා නම් ඔයා කරන්න ඕන තාමත් ඔයාගේ blog එක launch කරලා නැත්නම් අද keyword එක how to keyword එක තෝරගත්තොත් USA traffic එක මෙන්න මේ keyword ටිකත් එක්කන් ගියොත් touch කරන්න පුළුවන්. මීට අමතරව ඕන තරම් keyword available. හැබැයි අද මම කියන්නේ මොන keyword එක use කරලා හරි පළවෙනි traffic source එකෙන් traffic එක ගන්න පටන් ගන්න නම් තමන්ගේ website එක launch කරලා නැත්නම්
සල්ලි හොයන්න ඕනේ නම් ඔයාගේ වෙබ්සයිට් එක ලෝන්ච් කරන්න ඕන. වෙබ්සයිට් එක ලෝන්ච් කරන්න වෙබ්සයිට් එක ලෝන්ච් කරද්දී how to use කරනවා නම් ඒක use කරන්න. නැත්නම් ඔයාට කැමති niche එකක් ඔයාට තෝරගෙන ඔයාට වැඩ ටික කරන්න පුළුවන්. මාසේ පළවෙනිදම කියන්නේ වෙබ්සයිට් එක අනිවාර්යෙන් ඔයා ලෝන්ච් කරන්න ඕන. වෙබ්සයිට් එකක් ලෝන්ච් කරන්න යද්දී ඕකේ තියෙනවා ලොකු process එකක්. ඒ process එක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මාසේ මුලම කියනවා මෙන්න මෙතන process එක තියෙනවා වගේම මම යන්නේ ලස්සන process එක. මගේ process එකේ මම දැක්ක පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල ඇතුලේ මම පළවෙනියට recommend කරනවා තමන්ගේ YouTube channel එක. ඒකට ලොකු reason එකක් තියෙනවා. right? පළවෙනියට YouTube channel එකක් කරන්න. දෙවෙනියට තමන්ගේ blog එක launch කරන්න. තුන්වෙනියට selling කරන්න. selling වල නම් concept ලොකු ප්‍රමාණයක් available. මාසේ මුලම කියනවා මම මේ වෙද්දින් කතා කරලා තියෙනවා drop shipping, Amazon KDP, Alibaba import process එක. තවත් selling concepts available. selling ළඟට මම recommend කරනවා social media stable කළ යුතුයි. social media network එකක් තමයි YouTube එක. ඊට අමතරව තවත් social media network ලොකු ප්‍රමාණයක් තියෙනවා. social media stable කරනවත් එක්කම freelancing වලට යන්න ඕන. ඒ වගේම මේ step එකේදී 5 up ඔක්කොලා අනිවාර්යෙන් වැඩ කරන්න ඕන. ඒ වගේම තමයි මේ ස්ටෙප් එකට එද්දින් ස්කිල් ඩෙවලොප් කරලා නැත්නම් ස්කිල් ඩෙවලොප් කරන්න ඕන. ස්කිල් අතරට Illustrator, Photoshop, WordPress, video editing, SEO, Excel ලස්සන ස්කිල් සෙට් එකක් මම හදලා තියෙනවා. ස්කිල් නැත්නම් ස්කිල් ඩෙවලොප් කරගන්න. ස්කිල් නැතුව සල්ලි හොයන්න බෑ. ඒ වගේම තමයි ක්‍රිප්ටෝකරන්සි වල පාර්ට් එකක් NFT හරහා සල්ලි හොයන process එකත් මම කතා කරලා තියෙනවා. සරලවම කිව්වොතින් මේ දේවල් මේ වෙද්දින් දන්නේ නැති කෙනෙක් නම් මාසේ මුලම කියනවා දන්නේ නැති දේවල් තියෙන්න පුළුවන්. දන්නේ නැති දේවල් තියෙනවා නම් ගිහිල්ලා බලලා learn කරන්න පුළුවන්. මෙන්න මේ master courses වලට join වෙන link එක වීඩියෝ එකේ description එකේ තියෙනවා. මෙන්න මේ master courses වලට join වෙද්දී ඔයාට lifetime access හම්බ වෙනවා. ඒ වගේම lifetime WhatsApp support එක හම්බ වෙනවා. ඒ වගේම ඔයාට හම්බ වෙනවා 100% guarantee එකක්. 100%ක් මම ගැරන්ට් කරනවා මෙන්න මේ මාස්ටර් කෝස් එකක් ලර්න් කරලා මේ ෆීල්ඩ් එකට එන ඕනම කෙනෙක් අනිවාර්යෙන්ම සල්ලි හොයන තැනට ගියනවා. ඕනේ සල්ලි හොයන්න නම් 100% ගැරන්ටි එකක් තියෙනවා නම් මම හිතන්නේ මේක තමයි හොඳම ප්ලේස් එක ඔයාගේම ඔන්ලයින් බිස්නස් එක ස්ටාර්ට් කරන්න. ඒ විතරක් නෙමෙයි කරන්න ඕන දේවල් තේරෙන්නේ නැත්නම් කරලා හිර වෙලා ඉන්නවා නම් ඔයාලා ඕනම කෙනෙකුට ඕන දවසක පර්සනල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක හරහා පර්සනලි ට්‍රේනින් එකක් ගන්න පුළුවන්. ඒ හරහා මම හදලා දෙන්නම් plan එක. ඒ plan එකට වැඩ කරලා බලන්න fail වෙන්න තැනක් නැති වේවි. ඒ opportunities ඔයාලා ඕනම කෙනෙකුට ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ description එකේ මේ හැම link එකක්ම තියෙනවා. ඒකත් ඒ විදිහට මතක් කරන ගමන් මම හිතනවා Google කියන මෙන්න මේ පළවෙනි traffic source එක ඇතුලේ වැඩ ටික පටන් ගනීවි. වැඩ ටික පටන් ගත්තොත් පුතේ ඒකට ලොකු search volume එකක් එනවා. ඒ search volume එකෙන් ඔයාට ගොඩ යන්න පුළුවන්. සල්ලි හොයන්න පුළුවන්. සල්ලි හොයන්න නම් පටන් ගන්න ඕන. පටන් ගනී කියලා හිතනවා. පටන් ගනී කියලා හිතෙද්දී අද කිව්වේ how to කියන keyword එක. how to කියන keyword එකත් එක්කන් ඔයා Google එකට ආවත් win කරනවා. ඔන්න ඔය how to කියන keyword එකත් එක්කන් ඔයා YouTube එකට ගිහිල්ලා keyword analyze එක කළා. උදින් මෙන්න තියෙනවා keyword analyze එක. ඒ keyword analyze එක දිහා බැලුවොතින් how to කියන keyword එකේ variation keyword අල්ලගෙන channel එකක් කළත් ඒ channel එක ඇතුලේ effortlessly ගොඩ යන්න පුළුවන්. අද මම ඒ ගැන කතා කරන්න යන්නේ නෑ. ඕනේ නම් මෙන්න මේ විදිහේ keyword analyze එකක් කරලා බලන්න. ඒ keyword දිහා බැලුවට පස්සේ ලොකු search volume competition එක ගොඩක් අඩුයි. ලස්සන keyword volume එකක් තියෙන ලස්සන keyword ප්‍රමාණයක් available. ඒ opportunities ගන්න ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඕන ප්‍රශ්නයක් තිබුණොත් මාසෙ මුලම කියනවා SL business hub එක විදියට SL online bro විදියට SL online academy විදියට ඔයාගේ support එකට මම available. ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න. වීඩියෝ එක හරහා පොඩි හරි දෙයක් ගත්තා නම් එහෙම නැත්නම් අපිත් එක්කන් ඉඳියොත් ගමනක් තියෙනවායි කියලා හිතනවා නම් channel එක subscribe කරලා අපිත් එක්කන් set වෙන්න කියලා ආරාධනා කරන ගමන් අදට ගිහිල්ලා එන්නම්. සියලු දෙනාටම සුබ දවසක්. අලුත් මාසේ අලුතෙන් plan කරලා හරියට පටන් ගන්න success වෙන්න ඕනේ නම්